මේ මම පහුගිය දවස් ටිකේ මට හමු වෙච්ච රෝගීන්ගෙන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් විදියට අහුවා මේ රෑෂ් එක අඳුර ගන්න පුළුවන්ද කියලා. මොකද ඒ රෑෂ් එක ගොඩක් වෙලාවට රෝගීන්ට පමණක් නෙවෙයි සමහර වෙලාවට වෛද්‍යවරුන් අපිටත් හොයාගන්න අපහසුයි. මොකද ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව මම ඉස්සරහට කියන්නම්. ඉතින් ප්‍රශ්නට උත්තරය විදියට ගත්තට පස්සේ මේ රෑෂ් එක මොකද්ද කියලා අහුවම මේකේ ප්‍රධානම ওই රෑෂස් තුනම අදාළ වෙන්නේ ටීනියා කියන රෝගයට. ඉතින් සමහර අය නිවැරදි උත්තර දීලා තිබුණා. ඉතින් මොකද ඒක දැන් ඔයාලට පේනවා ඇති ඔයාලටත් අඳුර ගන්න අමාරුයි. ඉතින් දොස්තර වශයෙන් අපි ගියාට පස්සේ අපි තියෙන දැනුමත් එක්ක අපි ඒව අඳුර ගන්න ගියාමත් අපිට සමහර වෙලාවට අඳුර ගැනීම අපහසු වෙනවා. මොකද හේතුව අර දැනට තියෙන ටීනියා වර්ගය අර කලින් තිබුණා වගේ අපි පොත්පත් වලින් දැකලා තියෙන නැත්නම් ඔයාලා Google එකේ ටීනියා කියලා සර්ච් කරාට පස්සේ එන රෑෂ් එක වගේ නෙවෙයි. මොකද ඒකට විශේෂයෙන් හේතු වෙලා තියෙන දේ තමයි දැන් ගොඩාක් ආයුර්වේද ප්‍රතිකාර හරි නැත්නම් එළියෙන් ෆාමසියෙන් ගිහිල්ලා ඉල්ල ගන්න ක්‍රීම් එකක් නිසා හරි මෙන්න මේ ටීනියා රෑෂ් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි ගාවට ලෙඩා එනකොට ගොඩක් වෙලාවට මේ රෑෂ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ මොකද හේතුව ඒ ගොඩක් වෙලාවට ස්ටෙරොයිඩ් නැත්තම් මේ සඳහා පාවිච්චි කරනවා කසන එකට අඩු වෙන්න කියලා ක්‍රීම් එකක්. එතකොට ඒ ක්‍රීම් එකත් එක්ක මේ තියෙන රෑෂ් එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා යනවා. ඒකත් එක්ක වෙන්නේ ඇත්තටම හැම තුනී වීම සහ ඉන්ෆ්ලමේෂන් එක අඩු කරනවා කියනවා. ඒ කියන්නේ කසන එක සාමාන්‍ය මට්ටමකින් අඩු කරලා ඔයාලට පහසුවක් දැනෙන්න විතරයි. නමුත් මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මෙන්න මේ ටීනියා කියන එක ඉන්ෆ්ලමේෂන් එක මත හැදෙන ලෙඩක් නෙවෙයි. මේක විස බීජයක් නිසා හැදෙන ලෙඩක්. විස බීජ වලිනුත් ගත්තම ඔයාලා දන්නවා බැක්ටීරියා, වෛරස් සහ දිලීර කියලා විස බීජ වර්ග කිහිපයක් තියෙනවා. එතනිනුත් මේ දිලීර කියන ගාණ්ඩයට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් මේ විදියට දිලීරයකින් හැදෙන ලෙඩක් ඔය විදියට ගාන ක්‍රීම් එක දිලීර මර්ධනයක් වෙන්නේ නැත්නම් දිලීර විනාශ වෙන්නේ නැත්නම් ඒ රෑෂ් එක තුනීමක් විතරක් වෙලා ඊට පස්සේ ඒ ඉන්න දිලීර සාමාන්‍යයෙන් අපි දිලීර නාශක වලට ඔරොත්තු නොදෙන අන්දමේ නැත්නම් ප්‍රතිරෝධී වෙන කාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට හොඳම උදාහරණය ඉස්සර ඔය සාමාන්‍යයෙන් දිලීර ආසාදනයක් ආවට පස්සේ පාවිච්චි කරපු ලොකුනසෝල් කියන බෙහෙත් එක දැන් පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ අපිට සමහර වෙලාවට ඉට්‍රකොනසෝල් සහ ටර්බෙනිෆින් වගේ ගොඩාක් සැර බෙහෙත් පාවිච්චි කරලත් දැන් මේක පාලනය කරන්න බැරි මට්ටමක තියෙනවා. ඉතින් මෙතනදී වැදගත් වෙන විශේෂම දේ තමයි ඔයාලා ෆාමසියෙන් ගිහිල්ලා මොන හරි එක්කෝ ඒ විදියට ස්ටෙරොයිඩ් එකක් හරි නැත්නම් ට්‍රිපල් කම්බිනේෂන් ට්‍රීට්මන්ට් එකක් ඔයාලා ගත්තොත් හරි නැත්නම් එයාලා දුන්නොත් හරි මේ ටීනියා එක